අහා කුමාර මල්ලි කොහෙද මේ යන්නේ? මම ඉස්පිරිතාලේ පොඩ්ඩක් ගිහලා එන්න කියලා. ඉස්පිරිතාලේ? කවුද ලෙඩා? අර සුවර්ණක්කා. අර වංගුවේ කන්ද ගෙදර සුවර්ණක්කා. සුවර්ණා. ඔය කියන්නේ අර හැමතිස්සෙම දේවාලට යන මිනිස්සයා නේද? දේවාල ගියා කියලා මුකුත් වරද්දක් වෙලා නෙමෙයි. ඒ අම්මා කෙනෙක් වෙන්නේ. ඒ මිනිස්සයා දැන් පෙන්ෂන් යන්නත් ළඟයි නේද මල්ලි? පෙන්ෂන් ගියායි කියලා ඉතින් ළමයි හදන්න නීතියෙන් තහනම නැහැ නේ අක්කේ. එහෙම සර්කියුලර් එකක් තිබ්බනම් හොඳයි මල්ලි. දැන් ওই මිනිස්සයා ළමයා හම්බ වෙලා නලවනකොට ඒ මිනිස්සයාට කියන්න වෙන්නේ උඹේ අම්මා කොතන ගියේ? පෙන්ෂන් පොලිමට ගියේ. උඹේ අම්මා කොතන ගියේ? පෙන්ෂන් පොලිමට ගියේ කියලානේ. ඒ මිනිස්සු ඉතින් එහෙම හරි ළමෙක් හදාගත්තා. සමහරුන්ට ඉතින් තවමත් ළමයි නැහැනේ. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා තියෙනවනේ මල්ලියේ. ඒක නෙමෙයි ජෝසපින් අක්කේ. අද උදේ මේ මොකක්ද බැද්දියක් වුණා කියලා ආරංචි. කවුද මල්ලිට ඕක කිව්වේ? වෙන කවුද ඉතින් මාටින් මාමා මිසක්කා. ඔය මිනිහා ඕක කියන්නේ නැහැ කියලා මගෙන් රුපියල් 50කුත් දැහැගත්තානේ. මාටින් මාමා කියන්නේ අක්කේ කපුටු තට්ට කපුටෙක් කරන මිනිහෙක්නේ. මං ඔය මිනිහා උල තියන්නම්කෝ. ওই මිනිහා දැන් ගම වටේම ඕක කියා විදින ඇති. මල්ලිට කොහෙදද ඔය මිනිහා හම්බ වුනේ? දොළගාව නානකොට මිනිහා ආවා මේ බල්ලව නාවන්න. ඒ වෙලාවේ තමයි මට ඔය කිව්වේ. මිනිහාගේ කටේ හැටි ඉතින් අක්කා දන්නවනේ. මං එක බලා ගන්නම්කෝ ඒ මිනිහත් එක්ක. එනහකේ මං ගිහින් එන්න. හොඳයි මල්ලි. මන්න හිතන්නේ නැහැ බං ගීතාන්ට අද එන්න පුළුවන් වෙයි කියලා. කුමුදු මොන જાතියක් දාලා හරි ගීතානේ එළියට ගණී ගෙදරින්. ගීතාන්ලා තාත්තත් අද එහේ ඇවිල්ලා ඉන්නින්දා කොහොමද එන්න බැරි වෙයි. හරි හරි. තව ටිකක් බලමුකෝ. කරුමෙටේ දා අතටම මාට්ටුනානේ. ඒ ගීතායි නංගි නන්නේ. අන් ගයන් නංගි නම් මේ පැත්තට එනවා. ගයිනි. ගීතානි එළියට ගන්න බැරි වුණානේ. නෑ නෑ ගීතානි අක්කා මාත් එක්ක ආවා. අන්න පල්ලෙහා කුඹුක් ගහ ළඟ ඉන්නවා. ඉක්මනට හම්බෙලා යන්න. මං ගිරේ. හරි බං. අප්පෝ පුදුම යුද්ධයක් දුන්නේ ගීතානි අක්කාව ගෙදරින් එළියට ගන්න. මහා මිනිස්සුන්ගේ මහාන් තත්ත්වගමින්දා ගීතානේ නිකන් ඉන්නේ හිරකාරියක් වගේ නේද? එදා සිද්ධියෙන් පස්සේ මාමා ඉන්නේත් එච්චර හොඳකින් නෙමෙයි මාත් එක්ක. මේ සෙල්ලම අහුනොත් මට ගෙදරිනුත් යන්න වෙනවා. අන්න කුමාර අයියා එනවා. අර දෙන්නව දැක්කත් දන්නේ. නංගි ගීතාන්ට ප්‍රසන්නව හම්බෙන්න දැන් ඔයත් උදව් කරනවා නේ. තේමියයි විමලදාස මාමයි ඕගොල්ලෝ ගන්න ලොකු විශ්වාසයක් තියලා තමයි නංගිව එහෙ නැවැත්තුවේ. ඕගොල්ලෝ දැන් ඒ විශ්වාස කඩ කරලා ඉවරයි. මේවා මහා කැත වැඩ නංගි. හැබැයි මම මේක නම් විමලදාස මාමට කියනවාමයි. අනේ අයියේ මේක මාමා දැනගත්තොත් මාව මරයි. මම මේක නොකියුවොත් තේමියලට කරන ද්‍රෝහිකමක් වෙනවා. ඒක නිසා මම මේක කියනවාමයි. ඔයා තරහ වෙන්න නම් එපා. අනේ කුමාර අයියේ මං ආයේ ගීතානි අක්කලයි සම්බන්ධයට උදව් කරන්නේ නැහැ. ඔයා මාමට නම් කියන්න එපා මේ ගැන. ඔයා මොනවා කිව්වත් මට ඔයා විශ්වාස නැහැ නංගි. මම මේක විමලදාස මාමට කියන එක කියනවාමයි. දැන් කුමාර අයියා ගිහිල්ලා
මාමයි කනේ තිබ්බහම මහා විනාශයක් වෙන්නේ. කුමාරයාගේ හිතේ ගීතානි ගැන මොකක් හරි අදහසක් ඇති. ඒකනේ ඌට උත්තර දෙන්න කැක්කුම. දැන් ওই කතාව වලින් වැඩක් නැහැ. මම යන වර දෙන්නට කියලා එන්න. කොහෙන්දෝක අහිංසක සත්තුන්ට හිංසා කරන එක හොඳ නෑ කියලා දන්නේ නැද්ද? කොහෙන්ද අටමකල හොයාගත්තේ? දවාලේ ඉන්නේ අයියා මෙහෙ ආපු වෙලාව ගෙනල්ලා දුන්නේ. හින්නියා වගේ මස්වැද්දෙක් වෙන්නද කල්පනාව? මං කියලා තියෙනවා නුඹ ආශ්‍රය කරන්න එපා කියලා. අපි ගියේ නෑ අම්මේ. ඉන්නේ අයියා තමයි මෙහෙ ආවේ. මෙහෙ ආවා? මෙහෙ එන්නේ කතා බහ කරන හින්දා. එහෙම හින්නියා මේ පැත්ත පළාත් ආවොත් මං බලා ගන්න. හොඳ වෙලාවට මං ආවේ. නැත්තම් අර අහිංසක සත්ත්වගේ ජීවිතේ නිකාන් නැති වෙනවා. ඔව් හැම කරලා තිබ්බොත් බලාගමු. ඉන්නේ අයියා අපිට සෙල්ලම් කරන්න කියලා මේක දීලා ගියේ. එහාටද? මොඩි වැරද්ද තේරුම් කළා දුන්නාම තව කටෙක් කියන්නත් එනවා. දෙන ඔලුගිඩි හිල් වෙන්න. මං කීවනේ මල්ලිට ඕක විසික් කරලා දාන්න කියලා. කියපු දේ ඇහුවනම් බැනුම් අහන්න වෙන්නේ නෑනේ. අම්මට කේන්ති ගියේ මම කුරුල්ලෙකුට කැටබෝලෙන් විදින්න ගියේ හින්දානේ. අපි සත්තුන්ට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ මල්ලි. මං අතින් තා පොඩ්ඩේ ලොකු වරද්දක් වෙන්න ගියේ. අපි වෙන සෙල්ලමක් කරමුද අයියේ? අපෝ බෑ. දැන් අම්මා බනි. අපි යමු ගෙට. සුදු පාටට හුරු කළු පාට අත්කොට සායක් ඇඳ අත්කොට සායක් ඇඳගත් යුවතිය ඔන්චිල්ලාව මත ඉඳගත්තාය. ඇගේ දිගුවන් කේස කලාපය හරියට නිකන් නිදහස් වෙළඳ කලාපයක් වැනිය. මේ තියෙන වරු විහිළුම තියෙන පත්තරයක් මේක දිගට හරහට විහිළු. මෙයා ගැන වෙන්න ඇති මේ කියන්නේ බලමු. සාගරේ ආදරේ හලෝ දෙපිට කාටුවා බාරක කියන්නේ නැහැ කියලා මගෙන් රුපියල් 50ක් අරගෙන ගම පුරාම පැතිරෙව්වා නේද? මොකද්ද බං අරක මේක කියන්නේ? කට ඇරලා කියහන්කෝ කෙලින්ම මොකද්ද කාරණේ කියලා. අරකද? මේ මාටියෝ ඔබ මාව නටවන්න ලෑස්ති වෙන්න එපා. නටවන්න ඔබ රූකඩයක් නේ. අම්මා බං රූකඩයක් වුණා නම් මරු. නූල් වලින් නෙමෙයි නම් නටවන්න ඕනේ කඹ වලින්. ඇයි බර වැඩිනේ? මම වැටුනේ එක කියන්නේ නැහැ කියලා ගම පුරාම උඹ මගෙන් රුපියල් 50ක කප්පමක් ගත්තේ. මම උඹෙන් පොඩ. උඹ වැටුනේ එකත් මතකයි. මම උඹ උස්සපු එකත් මතකයි. මගේ කකුල ලිස්සලා ගිය එකත් මතකයි. හැබැයි උඹ උඹෙන්ම රුපියල් 50ක් ගත්තා කියලා මට මතකයක්ම නෑනේ. මගෙන් කුඩමිටි පාරක් කාපුවාම උඹට මතක් වෙයි. ගහන්න එපා. ඇයි බං දහසක් වැඩ රාජකාරී මගේ ඔළුවේ තියෙනවානේ. සුද්දොත් එක්කලා බිස්නස් කරන්නේ යෙන් බාහිරෙන් ඩොලර් මිල රටවා මේවා සේරම මේ අවුවස්සේ උඹලා වැටුනහම නැගිට්ටන්නත් ඕන. ඒ අවුවස්සේ උඹේ රුපියල් 50 මට මතක තියෙනවද බං? අපෝ උඹ මහ ලොකු ඒජන්තනේ. මේ මගේ රුපියල් 50 දීපන්. තිකේ. ඇයි කියන්නේ බං උඹට ලැජ්ජ නැද්ද බං? දීපු සල්ලිය කාපහුව ඉල්ලන්න. මන්න හිතුනේ උඹ ඔහොම ගහණී කියලා. හරිනම් උඹේ දාමගේ 500කට විද්දා. උඹේ 50ම ඉල්ලගත්තත් උඹ 450ක් තව ණයයි මට. හරි? මේ ඔව්වට උත්තර දෙන්න මම දන්නවා. මේ පාරින්ද මම සද්ද නොකර ඉන්නවා. දීපන් මට. ගහන්න එපා රිදේ පොඩ්ඩක් හිතන් ඉඳ දෙන්න. උඹට එහෙම දෙකට නෑ සෙකන්ඩ් වෙන්නේ නෑ මේකොල්ල. හරි? මම බලන්න සල්ලි පොඩ්ඩක් එනවා. පොඩි වෙන්න නවලා දෙන්න. නැව්වා අන්න පොඩි වෙන්නම නැව්වා. ඔය කුඩේ බෑගට දාගනි. කුඩේ දාගනි කුඩේ. අන්න දා අත දික් කරව. අත දික් කරපන් සල්ලි දෙන්න. ළමයිට 50ට 100ක් ඇති ඈ. ඔන්න උන්දි කර හරි අලගනි. අනේ කුරුල්ලා.
බහුවයන්කො මට බහුවෙච්චිලාක මං සරංකටිය ගලන ඔළුවේ මාවර වට්ටන්න හොර මාටියා කුමාර පුතා මේ බෑරද්ද මම මේ මාම හම්බෙන්නම යන ගම. මාව හම්බෙන්න මොකද කාරණේ කවදාකවත් හිතුවේ නෑ උම්මට මෙහෙම කරයි කියලා. එදා මම පොඩි ගිහින් ඇහුවා මේ සම්බන්ධයට උදව් කරනවද කියලා. ඒකි දසාතේ දිවුරුල කිව්වා මම උදව් කරන්නේ නෑ කියලා. මම නංගිට හොඳටම බැන්නා මාමේ. බැනලා හරියන්නේ නෑ. රජ කාලේ වගේ මුංව උල තියන්න ඕනේ. මම රත්නක්කර කියන්නකෝ. එයාගේ දෝනියෙන්දගේ තරම. රත්නනන්ද නම් මේවට කිසිම සම්බන්ධයක් නැතුව ඇති මාමේ. බයම කියන්න එපා. මහයුන්ගේ තාලෙටනේ බං දරුවොත් හැදෙන්නේ. ඒ වුණාට කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව රත්නනන්දට නිකන් බයින් එක හොඳ නෑ නේද මා. පරිස්සමට තිබ්බදී ඈලියවට ගිහිල්ලා පුතේ. මට හිතුණා එදා පොඩි කෙල්ල හැසිරුණ විදියට ඒකේ මේ සම්බන්ධයට කොහොමත් උදව් කරනවා කියලා. කලබල නොවි මේ ප්‍රශ්නේ විසඳ ගන්න කොහොමද? මං එහෙනම් ගිහින් එන්න. හොඳ වෙලාවට මම මෙතෙන් ආවේ. තව ඩිංගා පරක් වුණා නම් මට දෙන්නා මග ඇරනවා. අපි දෙන පොඩි කතාවක් දාගෙන හිටියා. නැත්තම් මෙලාකටත් ගිහිල්ලා. දන්නවනම් මාත් කතාවට හවුල් වෙනවනේ. ආපෝ ඒක මේ ගෑනුන්ගේ කතාවක්. පිරිමින්ට අහගෙන හොඳ නැහැ. ඒකත් එහෙමද? එහෙනම් නාපු එක හොඳයි. දෙන්නත් එක එළියට බැස්ස ගෙදර යන්නද? අපෝ යෝ දැන් තුමත් හොඳටම පරක් වෙලා. අම්මා හොයනවත් ඇති. ඒ කියන්නේ අම්මා තාමත් සීමා මායි බන්ධන දාගෙන ඉන්නේ. එහෙම නැතුව බෑනේ ඉතින්. අපි ගමේ කමට හැදිච්ච ගමේ ගෑනු ළමයිනේ. ඒ වගේ ගෑනු ළමයින්ට මම ගොඩාක් ආදරේ. නගර කෙල්ලන්ගේ නැති ගොඩාක් හොඳ ගතිගුණ ගමේ කෙල්ලන්ගේ තියෙන කතාව ඇත්ත. ඒකද සර් මේ අපේ සමන්මලීට මෙච්චර කැමති? ඇත්තටම මේ දවස් ටිකට මම සමන්මලීගේ ගොඩාක් හොඳ ගතිගුණ දැක්කා. දැන් පරක් වෙලානේ. නැත්තම් ඉතින් අම්මලා නිදහසට කාරණා කියන්නේ. අපි යමින් ගමන් කතා කරමු. ගොබන් කුමාරයා තාම නැහැනේ. මේ මෝ දුල ඉස්මත්තේ තියෙන ගුරුපාරෙන් පැනලා ගෙදර ගියත් දන්නේ නැහැ නේ බා. ඒක තමයි. තව ටික වෙලක් බැලලා යමන් කුමාරයා ගෙදරට. යකෝ ගීතානිගේ අයියටත් නැති කැක්කුමන්නේ මේ කුමාරයාට තියෙන්නේ. මං උඹට එදත් කිව්වේ කුමාරයාගේ හිතේ ගීතන ගැන අදහසක් තියෙනවා. මේ මචං බොහොම කියද්දි මගේ හිතේ තියෙන කේන්තිය තවත් වැඩි වෙනවා. කරන්නම්කෝ කලු කුමාරයාට හොඳ වැඩක්. කුමාරයා හවස මන් දිහා බලලා අමුතු පාටයක් දැම්මනේ. ඉතින් උඹ දෙන්න බෑ මූණ අනිත් පැත්ත හැරෙන්න. මං ඉවසුවා බං උඹ ගීතානිත් එක්ක කතා කර කර හිටපු හින්දා. මට බය දෙන්නේ මං හින්දා මුදලාලියා ගීතාන්ට ගැහුවක් දන්නේ නැහැ බං. ආයෙ දෙකක් නැහැ.
ගීතානිට තාත්තා ගහන්න ඇති. කුමාරයා හින්දානේ බං දැන් ගීතාන්ට ගුටි කන්න උනේ. අම්මා පාව කවුනාම දෙනවා. ඒ අන්න කුමාරයා එනවා. මේ මොකාට දෙන්න හදන්නේ? ඔය ගීතානිගේ තාත්තට කේලම් කියලා හෙන්න ලොකු වැඩක් කරා කියලා හිතෑවේ නේ. ඈ? ප්‍රසන්න මේ කමිසෙන් අතාරිනවා. තමුසලට වගේම අපිටත් අතපය දික් කරන්න පුළුවන්. එහෙමද? බයි කවුද බං මට අතපය විසි කරන්න? මං උඹට අන්තිම වතාවට කියන්නේ. මගේ ගීතානිගේ සම්බන්ධය රට දාන්න ඇවිල්ලා ඔබ නිකන් මැරුම් කන්න හදන්නේ පකුමාර. හරිද? ඔබ දැනගනින් ගීතානි කියන්නේ මගේ යාළුවාගේ නංගි. ඒක උඹ දැනගන්න. ඒක මට අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඒක මං දන්නවා. හැබැයි එහෙම කියලා ඔබට කිසිම අයිතියක් නැහැ මගේ ගීතානිගේ සම්බන්ධය රට දාන්න. හරිද? උඹ දන්නේ නැතුණාට තේමිය කොළඹ යනකොට මට කියලා ගියේ උගේ නංගි බලාගන්න. තේමිය එහෙම කිව්වයි කියලා උඹට අයිතියක් නැහැ නේ ගීතානි ගැන හොයන්න. අනිත් එක ගීතානි කැමති නැහැ උඹ එයා ගැන හොයනවට. මේ ගීතානිගේ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නැහැ. හරි? මම කරන්නේ තේමිය කියන දේ. තේමිය තියා උගේ පවුලේ උන්ටවත් බෑ මගේ ගීතානිගේ සම්බන්ධය නවත්තන්න කුමාර. ඒකින්ද උඹත් උඹේ පාඩුවේ වැඩක් බලන්න ඉඳපන්. එහෙම නැති වුණොත් උඹලා ගෙදර උන්ට සිද්ධ වෙයි උඹ වෙනුවෙන් සුදු කොඩියක් දාන්න ගේ ඉස්සර. හරිද? ඒකත් එහෙමද? බලමු. මොකද සුදු කොඩිය? අනේ ඵලයන් බං යන්න.